දැන් ජුනි 30ට ජල විදුලිය සංශෝධනය කරනවා කියලා දැන් කියනවා. සංශෝධනය කියන්නේ මිල වැඩි. දැන් අපි හොඳටම දන්නවා ප්‍රතිව්‍යුහකරණ කියන්නේ විකුණන. අපි දකුණු ආසියාවෙම තේරුම් ගන්න මේ කවුරු කතා කරත් මේ අඩුපාඩු මැද්දේ 100%ම විදුලිය සපුවේ එකම රට අපි. ආඩම්බරයට කාරණා. මේ ආණ්ඩුව බලයට ගන්න වෙනකොට ජනතාවට දුන්න එක පොරොන්දුවක් තමයි 3න් 1කින් විදුලි බිල අඩු කරනවා. ඊට පස්සේ ආණ්ඩුව ආවට පස්සේ කිව්වා නෑ අපි විදුලි බල මණ්ඩලයේ කියන මේ තනි ආයතනය අයින් කරලා අපි සමාගම් 6ක් හදනවා. ඒවත් රාජ්‍ය සමාගම්. ඒක හරහා අපි තරංකාරීත්වයට ඇතුළේ විදුලි බිල අඩු කරනවා. ජනතාව ඒකත් බලන් හිටිය ඇත්තටම දැන් වෙනකොට ඉතින් ඒවා එතකොට දැන් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් 180ට අඩු වෙන අයට මේක බලපාන්න හැකුවට ඇත්තටම බලපාන. එතකොට දැන් මම මේකේ පැහැදිලි කරන 180 එකක් වුණාම මොකද වෙලා තියෙන වෙනස කියලා. 180 පැනලා 180 වෙච්ච ගාම යුනිට් එක පාරිභෝගික බිල 1355ක වැඩි වෙනවා. එක යුනිට් එක. CTV. හොඳයි. අද අපේ ආරාධනෙන් මැදිරියට කැඳවගෙන ආවේ ටිකක් විශේෂ පුද්ගලයෙක්. නම කිව්වම නම් මතක් වෙන්න ඉඩ තියෙනවා. ප්‍රියන්ත වික්‍රමසිංහ මහත්තයා. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන් කියලා. එතකොට මම ප්‍රියන්ත වික්‍රමසිංහ මහත්තයා අඳුන්වලා දුන්නොත් නව මොකද්ද මට සේවක සංගම. නව සේවක සංගම. විදුලි බල නව සේවක සංගම. මං හරිනේ? ලංවීම නව සේවක සංගම. ලංවීම නව සේවක සංගමේ ප්‍රධාන ලේකම්තුමා. මේ දවස්වල ජනප්‍රිය මහත්තයෙක් මොකද දන්නවද? අපිට වෙච්ච අසාධාරණයන් තියෙන්නේ. අපි මේ භුක්ති විඳින අසාධාරණයන් වෙනුවෙන් තනියෙන් පෙනී සිටින කෙනෙක්. මං අඳුනලා දුන්නා මං හිතන්නේ හරි කියලා. ඔව් ඇත්තටම ඉතින් මෙහෙමයි මමත් මේ රටේ පුරවැසියෙක් වගේම පාරිභෝගික විදුලි පාරිභෝගිකයෙක්. ඒ නිසා අපි ඉතින් කරුණු කතා කරනකොට අපි ජනතාවට පැත්ත තමයි ඇත්තටම වැඩිපුර බලන්න ඕනේ. ඇත්තට ජනතාව වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් මම වික්‍රමසිංහ මහත්තයා එහෙම අඳුනලා දෙන එකේ කිසි වැරද්දක් නැහැ. වික්‍රමසිංහ මහත්තයා මම මේ හදිස්සියෙම කඩිමුඩියෙම එන්න කියලා ආරාධනා කරෙත් මේ දවස්වල වෙච්ච මේ සංසිද්ධිය ගැන පොඩ්ඩක් අපිට කියලා දෙන්න කියන්න. විදුලි බලයේ වැඩි වුණානේ. ගොඩක් මිල වැඩි වුණානේ. ඔව් සෑහෙන වැඩි වුණා. මට දැනෙච්ච විදිහට පහුගිය මේ අපි දැන් තාම ගත කරන්නේ මේ 5 වෙනි මාසෙට 3 පාරක් විදුලි බිල වැඩි වෙලා තියෙනවා. අනේ චුට්ටක් අපිට කියලා දෙන්නකෝ මේ අපිට පැහැදිලි කරන්නකෝ මොකද්ද මේ වැඩේ කියලා. ඔව් දැන් මෙහෙමයි දැන් ගත්තොත් විදුලි බලය කියන එක ගත්තොත් එහෙම මේක ජනතාව මත අනන්‍ය වෙච්ච දෙයක්. මොකද ඒක මම කියන්නේ මේ දැන් අපි උදාහරණයකට ගත්තොත් අපි සහල් වැඩි වුණොත් සහල් ආශ්‍රිත භාණ්ඩ තමයි යම් ප්‍රමාණයකට වැඩි වෙන්නේ. එතකොට නමුත් විදුලිය කියන එක අපේ ප්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍ය එතකොට අපේ දිනදා ජීවිතයේ මේ හැම දෙයකටම අනන්‍ය වෙච්ච එකක්. ඒ නිසා මේක සියල්ලටම වක්‍රාකාරව හා ඍජුව දෙකම බලපාන. ඒ නිසා මේකේ වැදගත්කම තියෙන්නේ අපි මේකේ යම් ප්‍රමාණයකට අපි මේ රටේ ආර්ථිකය කඩා නොවැටෙන මට්ටමකට අපි විදුලි බලය කියන එක සේවාව පවත්වාගෙන යන්න ඕනේ කියන විශේෂයෙන් විදුලි මිල පවත්වාගෙන යන්න ඕනේ වැදගත්කම තියෙන්නේ. ඔව් විදුලි බලය ඔය මේ පනතේ තියෙන විදියට පනත ප්‍රකාර මම කියන්නේ අර පරණම එකේ විදුලි බලය සේවාවක් මිසක් ලාභ ලබන දෙයක් නෙවෙයි නේද මේ වික්‍රමසිංහ මහත්තයා? ඔව් එහෙමනේ තිබුණේ. ඔයා කියන එක හරි. ඒ කියන්නේ මෙහෙමයි 1969 විදුලි බල පනතේ ගත්තොත් මේක විදුලි බල දෙපාර්තමේන්තුව විදුලි බල මණ්ඩලයක් කරද්දී සේවාවක් හැටියට විතරයි පවත්වාගෙන යන්න පුළුවන්කම තිබුණේ. ඒ ලාභ ලැබීම කියන එක පරමාර්ථයක් හැටියට තිබුණේ නැහැ. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ යම් ප්‍රමාණික ලාභයක් ලබන්න පුළුවන්. මොකද ඕනෑම සේවාවක් යම් ප්‍රමාණික කොස්ට් රිකවරි එකක් තියෙන්න ඕනේ. නමුත් ඇත්තටම සිදු වුණ දේ තමයි ඉතිහාසයේ විශාල සේවාවක් බවට මේකපත් වුණා. මොකද දැන් අපි ගත්තොත් එහෙම මේක ඉතිහාසයට ගිහිල්ලා මහවැලිය හදද්දී ඒ කියන්නේ වික්ටෝරියා හදද්දී මෙගාවොට් 300ක විතර තමයි මේ රටේ ඩිමාන්ඩ් එක තිබුණේ. මැක්සිමම් ඩිමාන්ඩ් කියලා කියන්නේ. නමුත් ඒක ඊට වඩා එතකොට 220ක් දෙන්න ඉස්සරහට හිතලා හදපු එකක්. ඒ මොකද හැමතිස්සෙම අපි මේ රටේ බලශක්ති අවශ්‍යතාවයේ පුළුල් වෙනවා කියන තේරුම ඉඳගෙන අපි ඒකට ලොන් ටර්ම් ජෙනරේෂන් ප්ලෑන් එකක් හදලා අපි ඒක උඩ වැඩ කරන්න ඕනේ. එතකොට මේ රටේ මේ හුඟක් දුරට වුණ දේ තමයි හැමදාම මේ අපි විදේශ සම්පත් උඩ තමයි මේකේ බලශක්තිය කියන එක අපි නිෂ්පාදනය කරන අමුද්‍රව්‍යයට ගත්තේ. ඒ කියන්නේ ගල්අඟුරු හා ඩීසල් කියන දෙක. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ යෝජනා කළා LNG නෝත් LNG උනත් පිටරටින් ගේන්න ඕන එකක්. ගානී භාවනයට පත් කළ එක ලොකු ප්‍රොසෙස් එකක් කරා ඉන්න ඕනේ. ඒකත් එතකොට මිල වැඩි වෙනවා. නමුත් අපේ රටේ ස්වභාවික ලෙස හදාගන්න පුළුවන් ඕන තරම් ක්‍රම තියෙනවා. ඒ කියන්නේ විදුලිය නිෂ්පාදනය කරගන්න. විශේෂයෙන්ම හුලං විදුලිය වගේම ජල විදුලිය අපි දැන්ටම භාවිතා කරලා මැක්සිමම් මට්ටමක ඉන්නවා. එතකොට ඊට අමතරව සෝලර්
ඉතින් තවත් විකල්ප ඕන තරම් තියෙනවා. දැන් අපි මම හිතන්නේ දෙවනුව අපි කතා කරමු මේ ගැන විස්තරාත්මකවම. දැන් මේකෙදී අපි ගත්තොත් එහෙම දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි බැලුවොත් අපේ රටේ දැන් ඉන්නවා පාරිභෝගිකයෝ ලක්ෂ 76ක්. ඒ කියන්නේ විදුලි පාරිභෝගිකයෝ සම්පූර්ණ ලක්ෂ 76යි ඉන්නේ. ඒ කියන්නේ ලෙකෝ සමාගමෙත් එකම කියන්නේ 68 ලක්ෂ ගාණක් ඉන්නවා. විදුලි බල මණ්ඩලෙ දැන් ලක්ෂ 69ක් වෙලා තියෙනවා. ඒකේ ලෙකෝ සමාගමේ ඉන්න 6 ලක්ෂ ගාණක් තිකල ගම ලක්ෂ 76කට ආසන්නව තමයි දැන් විදුලි පාරිභෝගිකයෝ ඉන්නේ. ඒ කියන්නේ සමස්ත පාරිභෝගිකයෝ. ඒතර වැළුවොත් අපි 100%ම වගේ විදුලිය දීලා තියෙනවා. බොහොම සුළු ප්‍රමාණයක් තමයි නැත්තේ. ඒකෙන් අදහස් වෙන්නේ දැන් අපි ගත්තොත් මේ කාල සීමාව තුළ ආසියානු සංවර්ධන බැංකුවේ ඒ වගේම ජයිකා ව්‍යාපෘති යටතේ එතකොට ආණ්ඩුවේ බදු මුදල් වලින් හා ඊළඟට ජනතාවගේ විදුලි බිල්පත් වලින් විශාල සංවර්ධනයක් කරලා තියෙනවා. මොකද අපි දකුණු ආසියාවෙම තේරුම් ගන්න මේ කවුරු කතා කරත් මේ අඩුපාඩු මැද්දේ 100%ම විදුලිය සපුවේ එකම රට අපි. දකුණු ආසියාවේ. ආඩම්බරයට කාරණා දකුණු ආසියාවේ 100%ක්ම විදුලිය තියෙන එකම රට අපි. දැන් එතකොට අපි දැන් ඒ රටේ වෙච්ච මේ නස්පැලක්තිය ගැන අපි දෙන්න කතා කරන්නේ. මට චුට්ටක් අපි එමුකෝ ඉක්මනටම මේ විදුලි බිල වැඩිවීම සම්බන්ධව. කොහොම ඇයි මේ වැඩි වුනේ? වැඩි වුණේ එකක් තමයි මේගොල්ලෝ ලෝන් ටර්ම් ප්ලෑන් ක්‍රියාත්මක නොකිරීම. ඒ කියන්නේ දැන් ඇත්තටම අර මං කිව්ව පුනර්ජන්න ඉලක්ක වෙනුවෙන් මූලිකත්වයෙන් නොදැරීම තමයි ප්‍රධානම ප්‍රශ්නේ. එතකොට අපි ඩීසල් වල මිල ඉහළ යනකොට ගල් අඟුරු මිල ඉහළ යනකොට වරින් වර මේක හැමතිස්සෙම මේ ප්‍රශ්නේ තියෙනවා. නමුත් දැන් වෙනකොට නම් ඒක තත්ත්වයන් මේ වෙන හේතුත් නිසාත් වෙනස් වෙලා තියෙන්නේ. දැන් අපි මේ ආණ්ඩුව බලයට ගන්න වෙනකොට ජනතාවට දුන්න එක පොරොන්දුවක් තමයි 3න් 1කින් විදුලි බිල අඩු කරනවා. ඒත් ඇත්තට මේක ලොකු බලාපොරොත්තුවක් මිනිස්සුන්ට. ඊට පස්සේ ආණ්ඩුව ආවට පස්සේ කිව්වා නෑ අපි මේක විදුලි බල මණ්ඩලයේ කියන මේ තනි ආයතනය අයින් කරලා අපි සමාගම් 6ක් හදනවා. ඒවත් රාජ්‍ය සමාගම්. ඒක හරහා අපි තරංකාරීත්වයක් ඇතුළේ විදුලි බිල අඩු කරනවා කියන්නේ. ජනතාව ඒකත් බලන් හිටිය ඇත්තටම. දැන් වෙනකොට ඉතින් ඒවා කොහොම මහා මුතුම විදිහට වෙනස් වෙලා අලුත්ම තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකටත් මම පොඩ්ඩක් දැනගන්න හින්දා කතා කරන්නේ විදුලි බල මණ්ඩලය කියන එක දැන් නෑ. අපි පුංචි කාලේ දැනන් හිටියේ ලංවීම දැන් නෑ එතකොට. නෑ. දැන් එතකොට තියෙන්නේ ඒ වෙනුවට පිටවල තියෙන ආයතන 6ක්. ඔව් ඒ කියන්නේ ආයතන සම්පූර්ණ සැලැස්ම ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ ජෙනරේෂන්ද මේ ඔක්කොම ඒ විදිහටම තියෙනවා. නම වෙනස් වෙලා තියෙනවා. ඊළඟට ඒ පද්ධතිය සමාගම් ආයතන 6ක් කියලා පුතුමා කිව්වා. ආයතන 6ක් කියන්නේ සමාගම් 6ක්. ඒ කියන්නේ ජෙනරේෂන් එක වෙනම එකක් හැටියට ඊළඟට ට්‍රාන්ස්මිෂන් නම් 6කින්. ඔව් නම් 6කින්. ඒතකොට සමාගම් කොටස් 6කට කැඩිලා. ඔව් ඔව්. ඒ ආයතන 6 වෙන වෙනම තමයි කාණ්ඩයට පඩින් අඩි හම්බ වෙන්නේ. ඔව් එතකොට හරි අපි අපේ මූලික ප්‍රශ්නෙට එමුකෝ. මෙහෙම සිද්ධ වුණානේ. දැන් ආණ්ඩුවක් බලයට පත් වුණත් එක්ක තමයි විදුලි බිල 100ට නෑ විදුලි බිල 3න් 1කට අඩු කරනවා කියලා. දැන් මේ කඩිමුඩියේ මේ ජනවාරි මාසේ ඉඳලා විතරක් අපි පොඩි මේ පුංචි කාලපරාසය ගත්තොත් ජනවාරි ඉඳලා මේ 5 වෙනි මාසේ නැත්තම් මේ මැයි මාසේ වල 3 පාරක් විදුලි බිල වැඩි කරලා තියෙනවා. ඔව්. මේ ගැන චුට්ටක් කියන මේ වැඩි වෙච්ච ආකාරය. දැන් ඒක සංඛ්‍යාත්මකව කිව්වොත් එහෙම ඔව් මම මේක මේ කතා කරුණාම සටහනක් හැදුවා. දැන් අපි පළමුවෙන්ම සැරේ වැඩි වෙනකොට අපේ යුනිට් එක තිබුණේ 4.50යි 30ට අඩුවේ. ඒතර රුපියල් 8යි. ඊට පස්සේ ඒක 12.75 වුණා මේ 60ට වැඩි වුණාම. ඊට පස්සේ ඊට 60 ඉඳලා 90 වෙනකොට 18.50ක් වුණා. ඒ විදිහට ඊට පස්සේ 24 41 වගේ ප්‍රමාණයකට විදුලි බිල ගියා. ඒකේ 61ක් වුණා 180න් පස්සේ. ඒ පළවෙනි සැරේ වැඩි. ඒ කියන්නේ මේ ජනවාරි මාසය ගැන අපි කතා කරා. ඔව් ජනවාරි හෝ දෙසැම්බර් අග වගේ මම හිතන්නේ ඒක දුන්නේ. හරි. එතකොට ඒක උඩ ඒ කියන්නේ 180න් පස්සේ යුනිට් එකක් දුන්නේ රුපියල් 61යි. ඔව් 180ට වෙනකම්ම යුනිට් එකක් යුනිට් එකක් තිබුණා 12.75යි 18.50යි 24යි 41යි වගේ ගානට තමයි ඒ වැඩිවීම. ඒ කියන්නේ මේ පළවෙනි සැරේ වැඩිවීම. ඊටත් අඩුවෙන් තිබුණේ විදුලි බිල. ඒක වැඩිවීම පළවෙනි සැරේ. ඊට පස්සේ දෙවෙනි සැරේ ඒක වැඩි වුණා අප්‍රේල් 1 වෙනිදා. ඒක එතකොට අර 12.75ට තිබිච්ච එක 14ක් වුණා. එතකොට 18යි අක තිබිච්ච එක රුපියල් 20ක් වුණා. ඊට පස්සේ 24ට තිබිච්ච එක රුපියල් 28ක් වෙලා තියෙනවා. දැන් ඔය කතා කරන තාම 180ට ආවේ නෑනේ. නෑ. තාමත් 180 මෙහා පැත්තේ හරි. මේ 90ක් දක්වා තමයි මම කිව්වේ. ඊට පස්සේ 91 ඉඳලා 120 දක්වා 44 වුණා. හරි. ඊට පස්සේ රුපියල් 61ක් 85ක් වුණා මේක මේ අර 61කට තිබිච්ච එක 180න් පස්සේ. රුපියල් 85ක්. මේක තියෙන දේ ඇත්තටම ගත්තොත් මේ රට බංකොලොත් වෙච්ච වෙලාවෙත් වැඩිම ඒකකයේ ගියේ රුපියල් 75යි.
එතන මිල වැඩිවීම දැන් තේරුම් ගන්න කොච්චර ප්‍රමාණයකින්ද වැඩි වෙලා තියෙන්නේ. දැන් රුපියල් 85ක් වුණා මේ වැඩ කිරීමට පෙර ආතු එකේ. ඒ කියන්නේ ඒකක 180ට වැඩි. 75ට තිබුණේ උපරිම කියන්නේ මේ මම කියන රට බංකොලොත්තේ පීක් එක වැඩිම කරපු වෙලාවේ. ඊට පස්සේ කොටස් 3කට අඩු වෙලානේ ආපහු ආණ්ඩුව වෙනස් වෙනකොට තිබුණා. දැන් එතකොට ඔය ඔබතුමා කියාගෙන ආපු ඒ ගණන් මිමි වල තිබුණා 30 60 එහෙම ඒකක 90 එකක 180 කියලා කොටස් 4ක් ඒක ඇතුලේ. දැන් මේ අලුත් විදිහට ඒ පළවෙනි කොටස් 4 එහෙම් පිටින්ම නැති වෙලා ගිහලා එකපාරට 180ට ඇවිල්ලා. නෑ ඒක මෙහෙමයි තියෙන්නේ. දැනටත් 180 වෙනකන් ඒ ස්ලැබ්ස් පහක් තියෙනවා. ඒක තාමත් පවතිනවා. පවතිනවා. නමුත් අර අලුත් මිල රේට්ස් වෙනස් වෙලා මිල වෙනස් වෙලා. මිල වෙනස් වෙලා කියන්නේ මට චුට්ටක් ඒක නැත් කියන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ යන් ගත්තොත් එහෙම 180 වෙනකන් ගත්තොත් එහෙම අලුත් මිල යටතේ අලුත් මිල යටතේ ගත්තත් අර විදිහටම රුපියල් 20යි. ඒ කියන්නේ පළවෙනි ඒක එකක 30ට එක 30ට 14යි ඊට පස්සේ 20යි ඊට පස්සේ 28යි 44යි 44 කියලා තියෙනවා 120ක් වෙනකම් ඊට පස්සේ 180න් පස්සේ දැන් 180 වෙනකම් ඒ විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ එතකොට. ඒ කියන්නේ ඒ මුදලට ඇවිල්ලා තියෙන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් 180 පැනපු ගමන් තමයි මේ ප්‍රශ්නේ සම්පූර්ණ වෙනස් වෙන්නේ. ඔව්. දැන් මේ කියන්නේ 180ක් වෙනකන් තිබිච්ච මිලමද තියෙන්නේ. 180ක් වෙනකන් තිබිච්ච මිල තියෙනවා. 180 පැනපු හැටි එක විටම විශාල ප්‍රමාණයක්. ඒ මොකද මෙහෙම 180ක් වෙනකන් තිබිච්ච මිලයි කියලා කිව්වට ඒකේ වෙලා තියෙන්නේ බිලියන 15ක් ආණ්ඩුවෙන් බදු මුදල් වලින් දෙනවනේ. ඒ වැඩිවීම බිලියන 15ක ආණ්ඩුවේ ඒ කියන්නේ රුපියල් කෝටි 1500ක් බදු මුදල් වලින් දෙනවා. ඒ කියන්නේ අවසාන වශයෙන් ඒ කියන්නේ අපේ වක්‍ර හා ඍජු බදු ටික තමයි අපේ භාණ්ඩාගාරේ තියෙන්නේ. නැතු වෙනත් වැට් වලින් එකතු කරගත්ත ඒ සල්ලි නැතු වෙන ආණ්ඩුවකට වෙන මුදල් නැහැනේ. එතකොට ඒ මුදල් වලින් තමයි ගෙවන්නේ. එතකොට දැන් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ 180ට අඩු වෙන අයට මේක බලපාන්න හැකුවට ඇත්තටම බලපාන්නේ මොකද හැමදේම අර වක්‍ර ලෙස දැන් ඒක හැමතුමාත් මම දැක අලුත් හැමතුමා කතාවේ මම හිතුවා ආවංකෝ එක වක්‍ර ලෙස වැඩි වෙනවා. මොකද වැඩි වෙනවා කියන්නේ පාන් ගෙඩිය ඉඳලා කුකුල් මස් ටිකේ ඉඳලා මේ හැම අයිස්ක්‍රීම් එකේ ඉඳලා හැමදේම වැඩි වෙනවා පාරිභෝගික භාණ්ඩ. එතකොට ට්‍රාන්ස්පෝර්ට් එක වැඩි වෙනවා. එතකොට ඒ හැමදේමනේ. ඒතකොට ඒව එකතු වෙලා එතකොට අර භාණ්ඩවල මිල වැඩි වෙච්ච ගමන් ඒක දරා ගන්න බැරි මිලකට එනවා. එතකොට දැන් මම මේකේ පැහැදිලි කරන 180 එකක් වුණාම මොකක්ද වෙලා තියෙන වෙනස කියලා. දැන් මමත් මේ ගණන් හැදුවා මම බැලුවා 118 මුලින් වෙලා යුනිට් එක රුපියල් 100ක් වෙලා. ලොකු මිලක්. මම බැලුවා එහෙනම් රුපියල් 100 විතරනේ මේක වැඩි වුණේ කියලා. නමුත් එකක් වැඩි වුණාම පිළිගන්න රුපියල් 1355කින් වැඩි වෙනවා. 180 පැනලා එක 180ක වෙච්ච ගාම යුනිට් එක මේ මිල පාරිභෝගික මිල 1355කින් වැඩි වෙනවා. එක යුනිට් එකට. ඒ කියන්නේ බැරි වෙලාවත් ඔයාගේ විදුලි බිල 180 වුණොත් ගැටලුවක් නැහැ. ගැටලුවක් තියෙනවා අර ඍජුව වක්‍ර ලෙස කියන විදියට. හැබැයි 181 වුණොත් යුනිට් එකක් රුපියල් 1355ක් වෙනවා. මේ ඇවිල්ලා හැබැයි මේව නැතුව සමාජ ආරක්ෂණ පද්ධති කියලා වෙනම එකක් ගන්නවා. ඒකත් 2.5 නෙමෙයි SH ලෙවි කියන එක. ඒක 100න් බෙදලා 2.5. දැන් මම තමයි මේක පළවෙනි වතාවට පෙන්නන්නේ. මේක 97.5න් බෙදලා තමයි මේ 2.5 කියලා ගන්න. ඒක හරියට බැලුවොත් 100 වැඩි කිරුවොත් 2.5යි 6න් වැඩි කරලා තමයි 100න් බෙදලා බලන්න. පැහැදිලිද? ඒ කියන්නේ මේ ඇත්තටම පැහැදිලි නෑ. අපිට ආයි පාරක් කියන්න. ඒ කියන්නේ මෙහෙමයි. දැන් සමාජ ආරක්ෂණ බද්ද 100ට 2.5 කියලා නෑ කියන්නේ. ඔව්. නමුත් මේකේ මම බැලුවා මේ විදුලි බිලේ ඔක මොකද පාරිභෝගික මම එක වැඩසටහන් ගියවුවා. මතල එහෙම වැඩි නේද මේක වෙනසක් තියෙනවා කියලා. මම ඇත්තටම මම බැලුවාම 100න් නෙමෙයි බෙදන්නේ මේක 97.5න් බෙදන්නේ. 97.5න් බෙදුවම තව පොඩි ප්‍රමාණයක් වැඩි වෙලා. ඒ කියන්නේ 2.5කටත් වඩා ප්‍රමාණයක් ආයි වෙනවා. අපි ඒක පොඩි ප්‍රමාණයක් කියලා හිතමුකෝ. හරි. එතකොට මේ තියෙන විදිහ. නමුත් දැන් මම මේ පෙන්නුවේ දැන් මේකෙදි වැඩි වෙන්නේ කොහොමද දන්නවද? මේ පළවෙනි 180 වෙනකම් 32.50ක් කරලා යුනිට් එක. හරිද? 32.50 180ට වෙනකම් අර ස්ලැබ්ස් ටික ඔක්කොම අයින් කරලා 32.50 කරලා ඊට පස්සේ 180 ඉඳලා එකට යුනිට් එක පැනපු එකට රුපියල් 100යි ස්ථාවර ගාස්තු වැඩි වෙලා තියෙනවා 400යි. ඒ කියන්නේ 2100 තිබුච්ච ස්ථාවර ගාස්තුව 180 ක වෙච්ච ගමන් 2500ක් වෙලා තියෙනවා. පොඩ්ඩක් ඉන්න. දැන් මේ ස්ථාවර ගාස්තු කියලා කියන්නේ විදුලි බිලේ යුනිට් එකක් පාවිච්චි කරත් ස්ථාවර ගාස්තු ස්ථාවරමයිනේ. ඔව් හරි. නමුත් ඒක වෙනස් වෙලා තියෙනවා ස්ලැබ් වලින් ස්ලැබ් එකකට.
ස්ථාවර ගාස්තුව ස්ලැබ් එකෙන් ස්ලැබ් ස්ලැබ් එකට වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි යුනිට් ඒකක 60ක් විතර භාවිතා කරන කෙනාගේ මේ 400යි 400යි. ඊට පස්සේ යුනිට් 90ක් වුණොත් 90ක් වුණොත් රුපියල් 1000යි. 1000යි. එතකොට 180ක් වුණොත් 2100යි. ඒ කියන්නේ මේක හරි ජාති චක්‍රයක්. ඒ කියන්නේ වැඩි වෙන්නේ ස්ථාවර ගාස්තුවත් වැඩි වෙනවා. ඔව් නෑ මෙහෙමයි. ස්ථාවර වෙන්නේ නෑ ඒකේ මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේ මම ඕක පෙන්නලා දුන්නා මේ හදන ස්ථාවර ගාස්තු ක්‍රමවේදයේ විද්‍යාත්මක නැහැ කියලා. නමුත් ස්ථාවර ගාස්තු වැඩි වෙන්න ඕනේ ඒකේ ක්‍රමයක් තියෙනවා. දැන් උදාහරණයකට අපි KVA 7ක් කියන්නේ කිලෝ 7ක දෙන එකත් නෑ KVA ඇම්පියර් 7ක් සප්ලයි එකක් තමයි සිංගල් ෆේස් එකකට දෙන්නේ. හරිද? අපි දෙන්න ධාරිතාවය මම මේ කියන්නේ. එතකොට එයාට අපි සිංගල් ෆේස් එකක් දෙනවා නම් එච්චරයි. එතකොට අපි ඊළඟට KVA 21 එකක් දෙනවා නම් 3 ෆේස් එකක්. ඒ විදිහට ඒ ධාරිතාවය අනුව අපි 3 ෆේස් දෙනවා නම් එතකොට අපි 60 ඇම්පියර් තොග සැපෙම තියෙනවා. බල්ක් සප්ලයි කියලා ආයෙ තියෙන තොග සැප. ඒ විදිහට යනවනේ. ඒ වැඩි වෙන එකට අනුව ස්ථාවර ගාස්තුවක් ගන්න ඕනේ. මොකද අපිට මේන්ටේන් කොස්ට් එකක් යනවා. අපි නඩත්තුවක් යනවා. ඒව ඇතුළත්නේ. හැබැයි ඒක ගන්න ඕනේ ඒක පදනමකට. දැන් උදාහරණයකට මේක අපි මැක්සිමම් ඩිමාන්ඩ් ගන්න බල්ක් සප්ලයි කෙනෙක්ගෙන් ගන්න මේ තොග සැපීමට ගන්නෙත් අපි ස්ථාවර ගාස්තුව රුපියල් 5000යි. දැන් මේ පාර 6000ක් කරලා තියෙනවා. නමුත් අපි දැක්කම 180 කෙනාට රුපියල් 2100ක් අරගෙන තුනේ. එතකොට ඒක අර සමව ගන්න මට්ටමකට වෙවිලා නැහැ. එහෙම හරියට අපි ස්ථාවර ගාස්තුව එහෙම ගන්නවා නම් අපි එහෙනම් ලක්ෂ 8ක් විතර භාවිත නැහැ. ලක්ෂ 32 ස්ථාවර ගාස්තුවක් ගන්න ඕනේ. එහෙම ගන්නත් බෑ. ඔව් ඒ නිසා තමයි මේ වගේ තරකට තියෙන්නේ. ඒ නිසා අපි ඒක ලොකු ගැටලුවක් කරගත්තේ නැතත් පැහැදිලිවම දැන් මෙතන තියෙන මේ අලුත් ගැටලුව තමයි මම බැලුවා මේ 180ක වෙච්ච ගම ඒ පුද්ගලයාගේ පාරිභෝගිකයාගේ 1357කින් බිල වැඩි වෙනවා. ගණිත පන්තියක් වගේ. ඉස්කෝලේ යන කාලේ ගණන් ඉගෙන ගත්තා වගේ පහ. ඒතකොට මම මේක තව බැලුවා. ඊළඟට මේක 190ක් වුණොත් 90ක් වුණොත් එයාගේ 1480ක් වැඩි වෙලා තියෙනවා. 190ක් වුණාම ඒ කියන්නේ 190යි කියලා කියන්නේ යුනිට් 10යි. යුනිට් 10ට රුපියල් 1000ක් නේ. යුනිට් 10 ගෙන් රුපියල් 10යි. අපි යුනිට් දැන් 50ක් පාවිච්චි කරොත් වැඩි වුණොත් 100යි 5000යි. 100යි යුනිට් එක. ඒක 5000යි. ඒතර 5000ට අමතරව අර ස්ථාවර ගාස්තුවේ 400යි. අතන 32යි 50යි ගානක් එකතු වෙනවා. එහෙම තමයි තියෙන්නේ. ඒක අනුව බිල වැඩි වීම තියෙනවා. එතකොට මේක තව මේක වැදගත්ම කාරණාව කියන්නේ මේක 3,50,000ක් ඉන්නවා මේ ගෘහස්ත පාරිභෝගිකයෝ මේ 180ට වැඩියෙන් පාවිච්චි කරන. ගෘහස්ත පාරිභෝගිකයෝ 180ට වැඩියෙන් පාවිච්චි කරන ගෘහස්ත පාරිභෝගිකයෝ 3,00,000. මේක තියෙන ඉතාලම කනගාටුදායක දේ තමයි. දැන් මේගොල්ලෝ මේ කියනවා මේ මධ්‍යම පන්තික විතරයි කියලා මේකේ. සාමාන්‍ය මධ්‍යම පන්තිකයට අපි කියමු වැඩියෙන් එයාට යම් ප්‍රශක්තියක් තියෙන නිසා එයා පොඩ්ඩක් කම්ෆර්ටබල් ඉන්න. එයා ටිකක් වැඩියෙන් පාවිච්චි. එතකොට ඒකට එයා ගෙවනවා කියලා හිතමු අඩු ගන්න එහෙම. හරිද? නමුත් එතකොට ඒකත් ඇත්තටම දුප්පත් පන්තියට වැටෙන එකක් මේ වෙන්නේ. මොකද ඒගොල්ලන්ගේ තේ මිඩල් ලයිෆ් එක ගෙවා ගන්න බෑනේ. අනිත් එක තමයි මේක දැන් උදාහරණයක් මේ කොළඹ 6 ගත්තොත් කිරුළ පාර. කිරුළපුර කියලා තියෙනවා. එතකොට නාගස්වත්ත කියලා මේ ඔක්කොම ගිහිලා බලන්න. එතකොට කොළඹ 7 දැන් අපි කොළඹ 7 කියනවනේ. කොළඹ 7 ටොරින්ටන් වත්ත. එතකොට එහෙම ගත්ත 60 වත්ත මේ කොළඹ 7 තියෙන්නේ. හරිද? මේගොල්ලෝ පර්චස් 2 3 ගෙවල් තියෙන. මේගොල්ලෝ තට්ටු දෙකට ගහගෙන ඉන්නේ. ඉතින් ෆැමිලි එක ඔක්කොම ඉන්නේ මේක හිර වෙලා ඉන්නේ. මොකද ඒගොල්ලන්ට එළියෙන් පඩි බිලක් දාන්න බෑ මේ තියෙන ඉඩ කඩන්න. එතකොට අනිවාර්යයෙන් මේගොල්ලන්ගේ ලයිට් බිල රුපියල් 300කට කිට්ටු යනවා. ඉතින් මේ මිනිස්සුන් මොකද්ද ජීවිතේ? මොකද මීටර් දෙකක් ගත්තොත් නේ මේක බෙදෙන්නේ. දැන් වෙන තට්ටු දෙකේ ගයක් හදන මිනිස්සුන්ට සෙපරේට් එළියෙන් පඩි බිලක් දැම්මම සෙපරේට් මීටරයක් ගන්න පුළුවන්. එතකොට ඒක එයාගේ ඩිවයිඩ් වෙනවා. ඒක අර 180 වුණත් දෙපැත්තට බෙදා ගන්න පුළුවන්. 150 කියලා හිතන්න. නමුත් මේ මිනිස්සුන්ට තනි බිල්ලට වැටෙන්නේ. ඒතර මේ මිනිස්සු මධ්‍යම පන්තික. ඒතර මේ මිනිස්සුන්ගේ ජීවිත තට්ටෙම සම්පූර්ණ ඉවරයි. මම කියන්නේ මේගොල්ලොන්ට සියලු දිනසා ගන්න වෙන්නේ. මේ බිලේ යන. අපි කියන්නේ ඇත්තටම අති විශාල මේ දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල අපේ. ඔව් අපි එතෙන්ට ආපු හින්දා මම මේ ප්‍රශ්නේ අහනවා. දැන් මේක බලපාන්නේ 100ට 5කට නෑ. මට මතක නෑ. කොච්චරද කිව්වනේ අපේ ඇමතිතුමා මේක ඉෆෙක්ට් වෙන්නේ මේක බලපාන්නේ 100%කට විතර කියලා යනවා කියන 4.5 ඒ 100ට ගණන් ටික පෙන්නන්නද 100ට ගණන් ටික බැලුවොත් එහෙම ඒ මට මේ නිර්ණායකයේ ගත්ත විදිය චුට්ටක් 100ට කොහොමද හදාගත්තේ 100ට 5 කියලා කියන්නේ මෙහෙමයි දැන් ගත්තොත් එහෙම මේ උදාහරණ මේ අපි ටිකේ සංඛ්‍යාවලින් ගත්තොත් 87.5ක් ඉන්නේ ඩොමෙස්ටික් කන්සියුමර්ස්ලා ඇත්ත තමයි මුළු ආරගෙන කන්සියුමර්ස්ලා ප්‍රමාණය බෞද්ධ කන්සියුමර් පාවිච්චි කරන්නේ කොච්චරද කියන එක නෙමෙයි මම කියන්නේ පාවිච්චි කරන එක ප්‍රශ්නේ ඉන්නේ. වැඩිම අපි පාවිච්චි කරන්නේ හෝටල්. හරිද? මෙගාවොට් වැඩිම. හරිද? හරිද? ඊළඟට අපිට කර්මාන්තයට අඩු ඊට වඩා ජෙනරල් පර්පස් ඉන්නවා. කියන්නේ පොදු කාර්ය කටයුතු කියලා රජයේ ගොඩනැගිලි ඇතුළු පොඩි පොඩි ව්‍යාපාරික කියන්නේ ෆුඩ් සිටි උනත් මේකට තමයි අදාළ වෙන්නේ. කීල්ස් එක ගත්තත් මේ ජෙනරල් පර්පස් එකට තමයි තියෙන්නේ. එතකොට ඒ විදිහට තියෙන්නේ. හරිද? එතකොට ගත්තොත් එහෙම මේ බහුතරයක් මේගොල්ලෝ මේ සුළුතරේ පාවිච්චි කරනවා. එතනයි වෙනස තියෙන්නේ.
දැන් මේගොල්ලෝ මේ ප්‍රසන්ටේජ් එක චුට්ටයි කියලාකොට පාවිච්චි කරන බහුතරය. ඒ කියන්නේ ලක්ෂ 55ක පාරිභෝගික ගෘහස්ත පාරිභෝගික පාවිච්චි කරන්නේ ගිගාවොට් 3400 විතර ප්‍රමාණය. ගිගාවොට් පැය අවුරුද්දකට 3400 විතර ප්‍රමාණය. ඒ කියන්නේ ඒකක 90ට අඩුවෙන් ගත්තොත් එහෙනම් මම කියන්නේ. හරිද? ඒකට 90ට අඩු ගත්තොත් 3400 ඒගොල්ලෝ පාවිච්චි කරනවා. එතකොට අපි 16500ක් විතර අපි ගිගාවොට් ප්‍රමාණයක් අලෙවි කරනවා අවුරුද්දකට. හරිද? එතකොට ඊටු ටික මොනවද? මේ කර්මාන්තශාලා, හෝටල්, රජයේ ගොඩනැගිලි මේ සියල්ලම විශාල ප්‍රමාණයක් පාවිච්චි කරනවා මේ. එතකොට ඉලක්කම් වලින් අර 100ට ගන්නකො දැන් අරිත් පැත්තෙන් ගත්තොත් බහුතර ඒ පැත්ත ඒ දෙක ඒක පෙන්වන්නේ බෑ හරියට. ඒ කපටිකමක් නේ. දැන් අපි බහුතරය කියලා කියන ඇත්ත තමයි බහුතරය මං කිව්වේ 85.7ක් ඉන්නේ පාරිභෝගික සංඛ්‍යාවෙන් 85.7ක් ඉන්නේ ගෘහස්ත. ඒක හරි. හරි දරුවා පොඩි ප්‍රමාණය. එහෙම ගත්තොත් මේ හෝටල් කියනවා 100ක් මේ කර්මාන්තේ එහෙම 101යි වගේ මෙතන බලන් තියෙන්නේ. 100 ගානින් බලන්න. නමුත් ප්‍රමාණය පාවිච්චි කරන ඒගොල්ලෝ බල්ක් ප්‍රමාණය. දැන් අපි උදාහරණයක් කර්මාන්තයක් නේ අපේ වෝටර් බෝඩ් එක. අඹතලේ. ලක්ෂ 8ක් යුනිට් භාවිත කරනවා මාසෙට. යුනිට් ලක්ෂ 8ක් වැඩිම පාරිභෝගිකයෝ. එතකොට දැන් මේක මම බැලුවා මේ අණුව ගත්තොත් ඒගොල්ලන්ගේ අඩුම ගානේ කෝටි ගානකත් මිල වෙනස් වෙනවා. මොකද මෙගවුට් 50ක බලාගාරයක් ගහලා පාවිච්චි කරන ප්‍රමාණයක් තමයි යුනිට් ලක්ෂ 8ක් භාවිත කරනවා. එතකොට දැන් ඒක මම එක පැහැදිලි කරන්න මට අමතක නිසා. දැන් ජුනි 30ට ජල විදුලිය සංශෝධනය කරනවා කියලා දැන් කියලා තියෙනවා. සංශෝධනය කියන්නේ මිල වැඩි වෙනවා. දැන් අපි හොඳටම දන්නවා ප්‍රතිව්‍යුහකරණ කියන්නේ විකුණනවා. මේ වචනවල තියෙන දැන් ඉස්සර ඒ අපි කොහොම පැහැදිලිද? මොකද දැන් මිනිස්සු මේ දැන් ඉස්සර මිනිස්සු තියෙන මේ ප්‍රශ්න ඔක්කොම අමතක කරලා හරි නිදා ගන්න පොඩ්ඩක් කරන්නේ. දැන් නිදාගත්ත හීනෙන් බය වෙලා නැගිටින්නේ මිනිස්සු. ඇයි ඉතින් මේ කොයි එක බිල වැඩි කළාද කියලා දන්නේ නැහැ. දැන් තෙල් බිල වැඩිලා ඔක්කොම මධ්‍යවරාත්‍රියෙන් නැටින්නේ. ඒතර ගෑස් මිල වැඩිලා දැන් ලාෆ් ගිහිල්ලා 6250. ඒතර මේ සමස්තයම එකතු වුණාම කොහොමද මේ රට ආර්ථිකය යන්නේ කියන ගැන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. එහෙම බැලුවාම රට පාලනය කරන්න පාලකයෝනේ නෑනේ. ඕන මුදලාලි කෙනෙක්ටත් කරන්න පුළුවන් කිව්වනේ. ඔය ඉතින් දේශපාලන කතාව. හොඳයි. මට ඊළඟට මම මේ තව මට කියන්න මේ තව මේකේ තියෙනවා. ඔව්. මේකත් මේ වැදගත් නිසා මේ දැන් මම බැලුවා මේවා මේ සංකේලක නැතේ තියාගෙන මම කතා කරන එක මේවා කාටවත් නැහැ කියන්න බෑ. දැන් මේ මම මේකේ ඇඩ්‍රස් කියන්නේ නැහැ. හොඳ නෑනේ පාරිභෝගිකට අපි කියන්න බෑ. මේවා මේ තොග සැපයුම් දීලා තියෙන අපේ ව්‍යාපාරික ස්ථාන. ගිය මාසෙ බිල්ල තියෙන යාගේ ඒකක ප්‍රමාණය අනුව 47 ලක්ෂයක් තියෙනවා බිල්. මේ අලුතෙන් එන ගානට මේ යුනිට් ගානම පාවිච්චි කරොත් එයාට වෙනවා 56 ලක්ෂයක් බිල. හිතා ගන්න. ඔන්න බිල වැඩි වීම ප්‍රමාණය. එතකොට මෙතන තියෙනවා මෙයා 3 කෝටි 95000ක් මෙයාගේ බිල. නෑ 3 කෝටි 29 ලක්ෂයක් මෙයාගේ බිල. එතකොට දැන් එයාට අලුතෙන් වෙනවා 4 කෝටි 85 ලක්ෂයක් මෙයාගේ බිල. එතකොට හිතාගන්න මේ එතකොට මේ ව්‍යාපාරය එක්කෙනා එක්ක ව්‍යාපාරිකව වහන්න ඕනේ. එහෙම නැත්නම් ඒගොල්ලෝ මොකද කරන්නේ? පාරිභෝගික භාණ්ඩෙන් අල්ලනවා. ඒකනේ කරන්නේ. එතකොට ක්‍රමයක් නෑනේ ව්‍යාපාරිකය කවදාකවත් එයාගේ ව්‍යාපාරය අත්හිටවන්න කලින් දැන් අපි උතරම දන්නවනේ මේ ලයිට් බිල් ගිය ගමන් අර බීම එකත් සාමාන්‍ය විකුණන්නත් බෑ බීම එකක් වැඩි මිලට. නමුත් ඒ උල් එකට ගන්න බෑ කියලානේ කියන්නේ. නමුත් ඒකටත් මිලක් ගන්නවා රුපියල් 10කුත් ගන්නවා. නොගෙන බෑ. හරිද? මගේ ඊයේ ළඟ කඩේ රෝස් පාන් එක රුපියල් 10ක් වැඩි කරලා පාන් ගෙඩි රුපියල් 10ක් වැඩි කරලා තියෙන්නේ. ඒ නිසා මේක මේ කරන්ට් බිල් එනකොටම ඒ නිසා මේ සියල්ලේ වැඩිවීම බලපානකොට කොහොමද මේ රට යන්නේ කියලා හිතා ගන්න. මොකද මේ මං කියන්නේ ඒකකයකට රුපියල් 100ක් කියන්නේ මම ඒකයි කිව්වේ. රුපියල් රට බංකොලොත් වෙච්චලා උපරිම ඔය බදු ගහලා ඔක්කොම බිල් වැඩි කරලාත් ගත්තේ රුපියල් 75 යුනිට් එක. ඊට පස්සේ ඒක කමනගොල්ලෝ වැඩි කරගත්තේ. හරිද? ඒක කරලා විදුලි බලමණ්ඩලෙ ලාභත් ලැබුණේ. දැන් බිලියන රුපියල් බිලියන 148ක් ලාභ ලැබුවා කියන්නේ කිසිම වාණිජ ආයතනයක් නැත්නම් කොච්චර ලාභ ලැබුණේ නැහැ. ලංකා බැංකුව ලාභ ලැබුවේ රුපියල් බිලියන 106යි. ලංකා බැංකුව පව පොලියට දීලා අර මේ කරලා අපේ උගස් තරගන ඒ ඔක්කොම කරලා. ඒතකොට විදුලි බල මණ්ඩලයේ කොස්ට් ප්‍රික්ලික්ද මං අහන්නේ ඒකයි. වියදම් ප්‍රතිනිරූපණය නැද්ද තිබුණේ? වියදම් ප්‍රතිනිරූපණය මේ ආසන්න පොඩි ගානක් වැඩි වෙන්න ඕනේ. මේකටම IMF කිව්වට මේ IMF එකේ මූලධර්මයේ ඕන පෙට්ටි කටේටත් අදාළයිනේ. ඔව් ඔව්. රුපියල් 50ට අරන් 45 දුන්නොත් වහන්න වෙනවා. ඉතින් 50ට අරන් 55ට වික්කට කවර් කරගෙන යනවා. තව පොඩ්ඩක් තියෙනවා. මේකේ ඉච්චර ලාභ ලබන්නේ නෑ. එතකොට ඒකයි මේ හැමදාම පාඩුයි කියලා මේ සම්පූර්ණ වැරදි පුරෝකතන මේ පාරක් දැන් කිව්වොත් වහින්නේ නැහැ කියලා. දැන් මේ පුරෝකතනේ වහින්නේ නැහැ කියන එකක් තියෙනවනේ. දැන් මේද වහින්නේ එන ගන්න. හරි. දැන් මේ වහින්නේ. දැන් මේ අප්‍රේල් වෙනකන් වැඩි කරන්නේ නැහැ කියලා කියන අප්‍රේල් වෙනකන් වැඩි කරන්න කතාවක් වැඩක් නැහැ. අපි කතා කරේ මෙච්චර වෙලා විදුලි බිල වැඩි වෙච්ච විදුලි බිල වැඩි වෙච්ච එක ගැනනේ. විදුලි බිල වැඩි වෙන්නට හේතු කාරණා මොකද? ඇයි මේ වික්‍රමසිංහ මහත්තයා මේක වැඩි කරේ මේ හදිසියේ? ඔව් මෙහෙම දැන් ආසන්න හේතු නම් කාලයක් තිස්සේ කරන්න තියෙන වැඩවල
අඩුපාඩුකුත් තියෙනවා. ඊට අමතරව ඩීසල් මිලේ යාම හා අර ගල්ලංගුරු ප්‍රශ්නත් මෙතෙන්ට එන්න ඕනේනේ. ඔව් ගල්ලංගුරු වල ප්‍රමිතිය අඩුවීමත් බලපෑවා. ඇත්තට නැහැ කියන්න බෑ ඒක. මොකද හේතුව දැන් මේ පාර දැන් මහජනතා උපතවා කොමිසමට ගියාම අපි කරුණු දක්වන්න කිව්වේ මේ ගල්ලංගුරු වල පාඩුව මේකට දාලා නැහැ කියලා. නමුත් දැන් ගල්ලංගුරු අපි දන්නවා මෙගෝට් 900ක් කියලා කිව්වට බලාගාරේ අපිට මෙගෝට් 810ක තමයි කැපැසිටි එක දෙන්නේ අවුට්පුට් එක. ඒතකොට ඒක ඒ ප්‍රමාණය ලැබුණේ නැහැ. මොකද මේ ගල්ලංගුරු වල ප්‍රමිතිය අඩු. මොකද අපි හොඳම ගල්ලංගුරු කියලා කියන්නේ Q1 කියලා කියනවා. කිලෝ එකට කිලෝ කැලරි 5900 6200ක් අතර තියෙනවා නම් අපි කියනවා Q1 කියලා. ඒ කිලෝ කැලරි ඒ ප්‍රමාණයක් තියෙනවා. ඊට වඩා අපි කියමු 5800 වගේ ඒවා පොඩ්ඩක් අඩු වුණත් එතකොට ඒකේ තියෙනවා පෙනල්ටියක් ගහන්නත් ඉඩකඩ තියෙනවා. නමුත් ප්‍රතික්ෂේපිත මට්ටමට ආවොත් රිපියුස් මට්ටමට ආවොත් ඒවා රිපියුස් කරන්න ඕනේ. මේක සිදුවන්නේ නැහැ කියන එක තමයි කියලා තියෙන්නේ. මේ ගල්ලංගුරු වංචාව කියලා කියන්නේ මේ කියන්නේ ඒකයි. මොකද ඒක රිපියුස් කරන්න දු ටෙන්ඩර් එක කැන්සල් කරලා වෙනත් පාර්ශවයකට එහෙම ගලන් කැන්දවල දුන්නේ නැති එක දිගටම පවත්වාගෙන යෑම කියන එක හා ඒ වෙලත් ඒ අදාළ මොකද විගණනාධිපති වාර්තාව ගම්කෝ අපි අනිකුත් දේශපාලකයෝ කියන්නේ වැදගත් නැහැ. විගණනාධිපති වාර්තාවේ යම් කරුණු කීපයක් කියලා තියෙනවා. එතකොට ඒකේ යම් කියන්නේ හරිම විදියට සිදු නොවීම. ඒ කියන්නේ නිශ්චිත කියන්නේ අපිට පිරිවිතර වෙනස් වුණා කියන එක. දින 42ක් තිබිච්ච එක දින 21කට කාලේ ගත්තා. ඊට පස්සේ ඒ දිස්සියම තිබුණේ නැහැ ආපහු ටෙන්ඩර් එකේ යාට. මොකද එයාට ගල්ලංගුරු ටොන් ලක්ෂ 10ක ප්‍රමාණයක් එයාට තිබුණේ නැති නිසා ඒක සකස් කරගන්න. ඒතකොට ටොන් ලක්ෂයක් තියෙන කෙනෙකුට දෙන්නවනේ. ඒ වගේ කරුණු කීපයක් බලපාලා තියෙනවා කියලා කියනවා. කොහොම වුණත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අතිරේකව ඩීසල් ලක්ෂ ලීටර 8ක් විතර ලක්ෂ 8ක් විතර ප්‍රමාණයක් දහනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒතොර ඒකටත් දැන් ආවනේ කාරණාවක වැඩිම මුල්‍යකට ඩොලර් 283කට ඩොලර් එකක් අරන් තියනවා කියලා මේ තෙල් දැන් ඔය කොහොම වුණත් මම කියන්නේ දේශපාලකඥයෝ කතා කරන දේවල්. නමුත් කොහොම වුණත් අපිට දැන් අපි මම ඔයාලට උදාහරණයකට කියන්නම්. මේ තෙල් වල ප්‍රමාණය කොච්චරක්ද කියලා කියනනම් මේ වාහන දැන්ට අවුරුදු ගණනාවක් දැන් නම් ලක්ෂ 85ක් විතර භාවිත වෙනවා කියලා කියන රථ වාහන. නමුත් ලක්ෂ 65 භාවිත වෙච්ච කාලෙ දැන්ට වැඩි කාලයක් නෑ මම හිතනවා 7ක් 8ක් වෙන්න ඇති. ඒකට බැලුවොත් ඒ පාවිච්චි කරන තෙල් ප්‍රමාණය අපි කිව්ව වාහන ලක්ෂ 65ක් රටේම භාවිත කරන තෙල් ප්‍රමාණයට වඩා තෙල් ප්‍රමාණයක් කැලණි 30ටයි සබෝගතන්දරයි දහන යුනියනකුත් පිළිගන්නවා. මේක තමයි තේරුම් ගන්න තෙල් වල ප්‍රමාණය. හරිද? එතකොට දැන් මේ අතිරේකක රව ඩබල් වෙලානේ. එතකොට මෙහෙමයි. දැන් මේ යන ගෙවල් වල ගහලා තියෙන වහල උඩ සූර්ය පැනල. මේ සූර්ය පැනල වලින් මේ එන විදුලි බලය ලබා ගන්න නැද්ද අපි? නෑ මෙහෙමයි. දැන් මේකට 1750ක විතර ප්‍රමාණයක් සූර්ය පැනල ඒ විදිහට තිබුණා. රූෆ්ටොප් සෝලාර්. එතකොට නමුත් උනේ දැන් මේ ආණ්ඩුව ආවට පස්සේ මේ දාගත්ත අයගේ සිද්ධ වුණානේ මේක හරියට කළමනාකරණය කරගන්න බැරි නිසා ඉරිද කපන්න කියලා කිව්වා. හරිද? ඊට පස්සේ මේකේ ඒගොල්ලන් රුපියල් 42ක් දුන්න එක ඒක ඊට පස්සේ අඩු වුණා 20 ගානකට. ඊට පස්සේ 17යි ගානකට අඩු වුණා. එතකොට ඒගොල්ලෝ දුර්මක වෙනවනේ. හරිද? ඊළඟට දැන් මේ අලුතෙන්ම කියනවා රුපියල් බිලියන 10ක්. ඒ කියන්නේ කෝටි 10000ක් ගෙවල නැහැ කියලා මේ 2025 26 ඔය මහ පරිමාණු සූර්ය පැනල වලින් අපිට පද්ධතියට එකතු කරපායට. බිලියන 10ක්. කියන්නේ කෝටි 10000ක්. ඒතර ඒකත් දැන් ඊළඟට එකතු වෙන්නේ. දැන් මේ බිල් වලට ඒව නැතුවනේ තියෙන්නේ. දැන් ඒක ගෙවල නැහැනේ. දැන් ඔය සල්ලි ගෙවන්නේ කම මේ සමාගම් ගෙදරින් ගේනවා. සමාගම්ම ඔය ඒක මේ පාරිභෝගිකයන් අල්ලනවා. ඒතර ඒකත් මේකට ඔය කෝටි 10000ක් තියෙනවා. එතකොට දැන් අතිරේක පිරිවැය හැටියට භාවිතා කරන ඩීසල් වල ප්‍රමාණයත් මේකට එකතු වෙලා තියෙනවා. ඒතර මහත්ය ප්‍රශ්නයක් තියෙනවා. මේ වකවානුව තුලේ ඒ උපේ හම්බ කර මුදලට මොකද උනේ? කෝ ඒවා? මොකද්ද? දැන් ඒ වකවානුව තුල උපයන්නේ නැති නියම් මුදලක්. ඉපේ මුදල වලට මොකද උනේ? නෑ ඒක තමයි කියන්නේ. දැන් මේ සැලසුම් වල දෙනකොට ඒක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් ජනතාවත් හැමතිස්සෙම කියන්නේ ඒකනේ. ජනතාව ඉස්සෙල්ලා වෛරයක් ආව මේ විදුලි වල වලට අපි බිල් ගෙවනවා. එනකොට විකුණලා දාන්න එක හොඳයි කියලා ජනතාව හිතුවා. දැන් ඊට පස්සේ සමාගම් කරනකොට පොඩි ජනතාවගේ පොඩ්ඩක් එහෙම ලොකුට ප්‍රශ්නයක් තිබුණේ නෑ වගේ නීති විදුලි වල මණ්ඩලයේ සේවකයෝ. ගනකොටත් සමහර මම කියන්නේ සමහර දැනුම් තේරුම් නැති අය බැන්නා උන්ට පඩි නඩි ගෙවනවා. ඔක හොඳයි කියලා. දැන් ඉතින් ඒගොල්ලන්ටත් දැන් ඒක ආපහු හිතන්න වෙලා තියෙනවා. මොකද ඇත්තටම සේවාවල් හැටියට අධ්‍යාපනයේ සෞඛ්‍ය මේවා සේවාවල් හැටියට තියෙන්න ඕනේ. මොකද රටක දැන් මොනවා කතා කරත් අධ්‍යාපනයේ නොමිලේ අධ්‍යාපනය කියන මේ නොමිලේ අධ්‍යාපනය මේක මේ නිදහස් අධ්‍යාපනය නෙමෙයි. නොමිලේ අධ්‍යාපනය කියන එකට ගත්තත් යම් පොඩි මිලක් ගෙවලා හරි ඉගෙන ගන්න බහුතරයකට පුළුවන් වෙනවා. එතකොට හැමෝටම පෞද්ගලික අධ්‍යාපනය ලබන්න බෑනේ. හරිද? සෞඛ්‍යයත් එහෙමනේ බෙහෙත් ගන්න ගියාම. හරිද? එතකොට දැන් මේ අනිත් එක තමයි මේ විදිහට භාණ්ඩාගාරයෙන් දෙන මුදලුත්. එතකොට අර සෞඛ්‍ය සේවාවට එතකොට අධ්‍යාපනයට වියදම් කරන තියෙන සල්ලි.
එතකොට ඒ පැත්තත් අපේ කැපෙනවා. ඒකත් අපි තේරුම් ගන්න නිසා මේ රට මං කියන්නේ මට නම් තියෙන ගැටලුව මේ 150 දෙන අතරේ බුද්ධිමතුන් කවුරුත් නැද්ද මේ ආර්ථිකය ගැන පැහැදිලි කරන්න. මොකද මේ තෙල් එතකොට ගෑස් විදුලිය එතකොට ජලය දැන් අනිවාර්යයෙන් මිල යනවා බලන්න. එතකොට මේවට ඔක්කොම උනාට මේ රටේ අති විශාල උද්දමයකට එනවා. එතකොට කොහොමද මේක මුහුණ දෙන්නේ? දැන් ඩොලර් එක 325ට දැන් ගිහිල්ලා තියෙනවා. පොඩ්ඩක් දේශපාලනිකවත් බැලුවොත්. ඉතින් එතකොට ඒ වෙන්නේ තත්ත්වයක් යටතේ රට ආණ්ඩුවකට යන්න බැරි වෙනවනේ. ඉතින් ඒක මං කියන්නේ කළමනාකරණය නොගත්තොත් බරපතල ප්‍රශ්නයක් නේ. දැන් ඉතින් මේ වැඩි වෙච්ච බිල ඒ නිසා ඔරොත්තු දෙන්නේ නැති බිලක්. වැඩි වෙච්ච බිල ඔරොත්තු දෙන්නේ නැති බිලක්. ඒක තමයි අද විශේෂයෙන්ම වික්‍රමසිංහ මහත්තයාට අපේ මැදිරියට එන්න කියලා මම මේ සාකච්ඡාවට බඳුන් කරගත්තේ. අපි කොහොමද ඉතින් මේකට මුණ දෙන්නේ කියලා. මේකට අපිට මුණ දෙන්න අපිට නම් මේක පරිපාලනය කරගන්න විදියක් නැහැ. පාලන තන්ත්‍රයේ විසින්ම අපිට මේකට ක්‍රමවේදයක් සකස් කරලා දෙන්න වෙනවා. අනාගතයේ මුණ දෙන්න නේද වික්‍රමසිංහ මහත්තයා? ඔව් ඒකයි පැහැදිලිවම අපි දැන් අපේ රටේ සූර්ය පද්ධතිය විශාල ප්‍රමාණයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට සුළං ගැන මම ඒක කිව්වේ මම මේ අවුරුදු 10 15කටත් ඉස්සෙල්ලා මම මේ පොත ලිව්වේ. හරිද? මේක මම ජෝන් සෙනරත්න මහත්තයා මේකට මේ තාම සරල භාෂාවෙන් ඔයා මේක ගැන මේ පැහැදිලි කිරීම කරලා තියෙනවා. ඊටාම ස්තුතිවන්ත වෙනවා කියලා කිව්වා. නමුත් ඒවත් දිගටම ක්‍රියාත්මක මොකද අපි මට මතකයි සමහර නිලධාරීන් බව කිව්වාම තෙල් මාෆියාව කියලා. මම ඒ කාලේ පුනර්ජන්‍ය ගැන කතා කරන්නේ. මොකද ගල්ලංගුරු තමයි ඉලක්ක කරගෙන හිටියේ. හරිද? ගල්ලංගුරු නෙමෙයි ඇත්ත අපේ තියෙන ගල්ලංගුරු තෙල් පිටට ගල්ලංගුරු ඩීසල් වලට අඩු තමයි. නමුත් දැන් තව අවුරුදු 10කින් 12කින් වගේ ගල්ලංගුරු සම්පූර්ණ බලාගාරය ඉවත් කරන්න ඕනේ. ලෝකෙන් ඒවා ඉවත් කරගෙන යන්නේ. මුළු මම ඒ කාලේ කියනකොට පෘථුවියම තියෙන අවුරුදු 5000ටයි මේ ගල්ලංගුරු කියලා. හරිද? ඇත්ත කතාවද? අපි එහෙම ලෝන් ටර්ම් අපේ බලන්න ඕනේ. මං කියර මහවැලිය අද සූර්ය ශක්තිය එහෙම නෑ. සූර්ය ශක්තිය එහෙම එකක් නෙවෙයි. මොකද අපේ රටේ දැන් මේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ මේක මේ ඒවත් ගත්තොත් අපිට කතා කරන්න අපිට වෙලා නැහැ දීර්ඝ ලෙස. දැන් මේ තියෙන එක තැනක ඉඳලා තව තැනකට ගෙනියන ප්‍රශ්නේනේ. අපිට දැන් අපි මේ වවුනියා ඉඳලා කොළඹට ගේන්න ගියොත් තමයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. ට්‍රාන්ස්ෆෝමරේ හරහා අපිට මෙහෙට ගේන්න බැරි කම. හරිද? ගහදලා. නමුත් ඒ ප්‍රදේශේ කර්මාන්තශාලා හැදෙනවනේ. වවුනියා මේ ඇතුළු මේ හැම කියන්නේ අවුරස්මිය වැඩියෙන් තියෙන ප්‍රදේශවල කර්මාන්තශාලා බිහි වෙනවනේ. ඒක දවල් කාලේ එතන පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒක අපතේ යමන්නේ මේ දැන් මේ ඇතුළට ගන්න බෑ කියලා ගෙනියන්න බෑ කියන එක නෙමෙයි කියන්නේ. ඒට ඉඳලා මේට හරිද? පද්ධතිය මං කියන්නේ දියුණු කරන තුරු තවත් RC මට්ටමක දියුණු කරන්න පුළුවන්. තව එක ඒවට ලොකු ප්‍රමාණ සල්ලි යනවා. හරිද? මං අපේ රටට ගැලපෙන්නත් අපි සැලැස්ම හදාගත්තාම අපි රූෆ්ටොප් සෝලාර් වල අපිට බැටරි බැංක් දැන් මෙගාවොට් 350ක් ගන්න කියලා තියෙනවා මේ අවුරුද්දට. ඉතින් තාම ඒක කෙරෙලා නැහැ. මට ප්‍රශ්නයක්. දැන් රූෆ්ටොප් සෝලාර් ගැන කතා කර හින්දා මං අහනවා මට පෞද්ගලිකව මුණ දෙන්න සිද්ධ වෙච්ච ගැටලුව මේ අපේ මේ මැදිරි සංකීර්ණයේ මේ තියෙන මේ බිල්ඩිමට මම දෙතුන් වතාවක් එක් විදිහට උත්සාහ කරා මේකටත් මේ සූර්ය පැනලට පද්ධතියක් සවි කරගන්න. නෑ මට අවස්ථාවක් ලැබුණේ. මදි කියනවා මොකද්ද මේ අපිට වැටහෙන්නේ නෑ මේ භාෂාව. ඉතින් එතකොට ඒක එක්ස්ප්ලেইন කරන්න ඒක ලොකු කරොත් මම හිතන්නේ ගොඩක් කට්ටිය මම වගේ මට හම්බෙච්ච මිත්‍රයෝ මගේ යාළුවොත් කියනවා අපි කැමති අපේ සල්ලි වලින් සූර්ය පද්ධතිය සූර්ය කෝෂ පද්ධතියක් සවි කරගන්න. අපි ඒකට ඉන්වෙස්ට් කරන්නම් කියලා. බැංකු පද්ධතිය කියනවා අපි ඒකට ණය දෙන්නම් කියලා. ඇයි දෙයියනේ මේ කරන්නේ නැත්තේ? ඒක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් ඇත්තටම මම කිව්වේ ඒකයි. දැන් සුළං විදුලි බලාගාර උනත් මේකෝට මේ කාලේ දැන් අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා රිසර්ච් එකක් කරලා තිනවා වන්ඩලේ. ඒකේ තිබිලා තිනවා මේකෝට 20000ක් කරන්න පුළුවන් කියලා. හරි. නමුත් මොකද ඕන මේක පාරිසරික ප්‍රශ්න තියෙනවනේ. ඒ කියන්නේ ශබ්දය අධික නිසා ජනාකීර්ණ ප්‍රදේශවල හදන්න බෑ. සංචාරක කුරුල්ල එනවා නම් එතකොට ඒ ප්‍රදේශවල ඉදි කරන්න බෑ. සත්තු ඉන්න එක මේකකට ඒක මැරෙනවා. එතකොට නමුත් මේක 110ක් දුවත් මෙගාවොට් 2000ක්. දැනුත් මේ මෙගාවොට් 3100යිනේ පීක් එක. 2000ක් හදාගන්න තුනේ. මං කියන්නේ මේක පොඩ කරා නම් අපිට මේ දර භාවිතනොත් හදන්න පුළුවන්. දෙන්ත්‍රපව. ඒ කියන්නේ එතකොට ඒක අපේ පස කාදනය වෙන්නේ නැතුණු පස සරුසාරස වෙනවා. ජලාශයේ මේ ජලය එකතු වෙනවා පොළොවට. එතකොට මොකද ඒ කියන්නේ අපිට මේ ලඳු කැලෑ අපේ ගොඩක් තියෙනවානේ. ඒ කියන්නේ ගොවි බිම් අපිට ගන්න බෑ. මේ ඊළඟට කෘෂිකර්මෙට තියෙන ඉඩම් ගන්න බෑ. ලඳු කැලෑ හරියට තියෙනවා අපේ රටේ. ඒ අපිට මේ අපි වැව්වොත් මේකට දර ටික හැදුවොත් මේ ගන්න පුළුවන්. ඒ ගිනි සීරියා වුණත් අපිට ඒ භාවිතා කළා දෙන්ත්‍රපව වලින් හදන්න පුළුවන්. හරිද? එතකොට උපකර්මාන්තයත් පොඩි හීටර් ගහලා ඔන්න කිරි ටික රත් කරගන්න පුළුවන් කෙනෙකුට. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. බයෝගෑස් වලින් හදන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් දැන් ගොම ටික ඉන්දියාවේ මේ එක්ස්පෝර්ට් කරනවානේ හදලා. හරිද? ඉතින් ඒ විදියට අපි විකල්ප වලට යන්න පුළුවන්. ඊළඟට හිරුවෙලිය වාතාශ්‍රයේ ලැබෙන පරිදි පුළුවන් තරම් ගෘහ නිර්මාණ කටයුතු කරන්න ඕනේ. ආකිටෙක්චර් එකට උපදෙස් දෙන්නේ ඒකට.
නමුත් අපි එහෙම කරන්නේම නැහැ. මොකද ඒගොල්ලෝ දැන් ෂටර්ස් දාලා අදලා ඊට පස්සේ කර්ටන් එක දැම්මා ලයිට් දාන්නත් ඕනේ AC දාන්නත් ඕනේ. මම කියන්නේ පිටරට ඉඳලා එන මිනිස්සෙක් ඉල්ලා එයා මේ හෝටල් එක තිබ්බහම AC දාලා එයා නිව්යෝර්ක් ද ඉන්නේ ලංකාවේද කියලා දන්නෙත් නැහැ. එයා මේ අවුව වැටලා අර මේ මොකද අපිට මේ ෂර්ට් එකක් නැතුණත් ඉන්න බැරි කමක් නෙවෙයි මේ රටේ. අපිට මේ සීත ඒ රටවල් වගේ සීත කාලේ රත් කරන්න ඕනේ, රස්න කාලේ සීත කරන්න ඕනේ කියලා පරිස්සමක් නැහැ නේ. ඒකට අපේ රටට ගැලපෙන දේවල් අපි කරා. මේ අපි නිකන් ලොකු කතා කියනවා කරන්නේ නැහැ. ඉතින් පොඩි පොඩි දේවල් කරත් අපි මේ කාලයක් තිස්සේ අපි එහෙම අල්ලගෙන හිටියනම් අපිට ලෝකේ ඩීසල් බලපාන්නෙත් නැහැ අපිට. දැන් ඉලෙක්ට්‍රික් වාහන ගේන්න කියනවා. දැන් ඉලෙක්ට්‍රික් වාහන ගෙනල්ලා කොහොමද charge කරන්නේ දැන්? දැන් මේ ඔක්කොම බිල් වැඩි වෙලා තියෙන්නේ. ඒකයි මම කියන්නේ කොහොමද එතකොට ඒ පැත්ත දියුණු කරන්නේ? ඒ කියන්නේ දැන් මේ මම කියන්නේ මේ පරිසර පද්ධතිය ආරක්ෂා කරගන්න උනත් කියනෝනේ අද දැන් ලෝකෙ දෙන්නේ නැහැනේ ගල්ලංගුර වලට ඉඩකඩක් ඉස්සරහට. එතකොට ඉතින් අපේ සාකච්ඡාව ගොඩක් දුරට ගියානේ. හරිම බොහොම ස්තුතියි ඔබතුමා. ගොඩක් පිං අපිට මේ පිළිබඳව අපි දැනුවත් කරාට. ඉතින් අවසානයේදී කියන දේකුත් තියෙනවනේ. අවසානයේදී මම තීරණය කරේ මම තේරුම් ගත්තේ වික්‍රමසිංහ මහත්තයා කියපු විදිහට ඇත්තට මේක කෙටි කාලීන දෙයක් නෙවෙයි. මේක දිගු කාලීන මේ ක්‍රමවේදයක ප්‍රතිඵලයක් වෙන්න ඕනේ. ඉතින් ඒක සිද්ධ කරේ නැහැ ඒ පැවති වකවානුවන් තුළ. අපි අද ඉඳලවත් අපිවත් උත්සාහ කරමු. පළවෙනියෙන්ම අපේ ගෙදර අපි භාවිතා කරන විදුලිය අපි අඩුවෙන් භාවිතා කරන්න පුරුදු වෙමු. ඇත්තටම ඒක මං හිතන්නේ පරිසරයටත් ලොකු ඕක මම තර්කයක් ඇටට කිව්වම මම කිව්වා මේ අනවශ්‍ය නෑ නෑ එහෙම නෑ මිනිසුන්ට ඕන විදිහට හදාගන්න අපි බලාගාර ගහලා දෙන්න ඕනේ කියලා. එතකොට දැන් පස්සේ කියනවා මේ ලයිට් කපන්න අරව කපන්න කියලා. ඒකයි හැමතිස්සෙම අපි කියන එකට ප්‍රතිවිරුද්ධ කියනවා. අර ඇඟට කඩන් වෙන්න අර ඒ කියන්නේ අර ටොයිලට් එක හොයන්නේ Tamanට සිගිලියන්න අවශ්‍ය වුණාම අන්න ඒ වගේ තමයි ප්‍රශ්න වලට උත්තරය. අර දීර්ඝ කාලිකවම පිළිගන්නේ. එතනයි තියෙන ප්‍රශ්නේ. ඒක නිසා තේරුවා මේක ඒකත් එක්කම මේ දැන් මේ විශේෂයෙන් මේ ගල්ලංගුරු බලපෑම ඒ කියන්නේ ගල්ලංගුරු වල ප්‍රමිතිය අඩුවීම ඇත්තටම බලපෑම. ඒ නිසා අතිරේක ඩීසල් වලට ගිය මිල දැන් මම හිතන තවත් කවර් කරන්න බෑ මේ විදිහට ගිහිල්ලා මේක ඉතින් හරි අපරාධයක් වෙන්නේ. ඉතින් මේ කියන්නේ රටේ මුළු සමස්ත ආර්ථිකයටම ඒගොල්ලොම බලාපොරොත්තු නැති විදිහට ඒක මේ වෙනවා පාරවල්ලක් හැටියට. ඒ කොහොමද ඉතින් මේකට මුහුණ දෙන්න කියන ප්‍රශ්නේ ඊටාම බැරෑරු. මේකට මුහුණ දෙන්නේ කොහොමද කියන එක ඊටාම බැරෑරු. මුහුණ දෙන්න වෙන්නේ අපිටත් මේ බැරෑරු අනාගතයකට තමයි. ඉතින් අපිට අද අපේ වැඩසටහනට සහභාගී වුණේ ප්‍රියන්ත වික්‍රමසිංහ මහත්තයා. විදුලි බල මණ්ඩලයේ දීර්ඝකාලීන සේවාවක් කළා රටට ගොඩක් විශාල සේවාවක් දැනුත් කරමින් ඉන්න ප්‍රියන්ත මහත්තයා බොහොම ස්තුතියි අද මැදිරියට පැමිණියාට. අපිට මේ වගේ දැනුමුතුකම් දුන්නාට ඔබට දීර්ඝායු ප්‍රාර්ථනා කරලා අපි සමුගන්නවා. ස්තුතියි. නැවතත් මේ වගේ වැඩසටහන් හමු වීමේ බලාපොරොත්තු වෙනද ඔබතුමාට සමු දෙන්නේ. ස්තුතියි අපි ඔබලන්න ආවා. බොහොමත් ස්තුතියි අද මේ මාධ්‍ය සාකච්ඡාවට කැඳවුවට විලත් මහත්මයාට සියලුම කාර්ය මණ්ඩලයට. බොහොම ස්තුතියි.